විවාහය කියන්නේ ජීවිතයේ ගොඩක් සතුටුදායක ලස්සනම දවසක් විදිහටයි අපි සලකන්නේ. ලෝකේ සමහර තැන්වල මංගල දවසට කරන අමුතුම චාරිත්‍ර දැක්කොත් ඔයාලා පුදුම වෙනවා සත්තයි. අද මම ඔයාලට ලෝකේ වටේ තියෙන අරුම පුදුම විවාහ චාරිත්‍ර කීපයක් ගැන පෙන්නනවා. වීඩියෝ එකට ලයික් එකක් දාලම අපි පටන් ගමු අද වීඩියෝ එක. මේ ඔයාලා දකින්නේ ස්කොට්ලන්තයේ බ්ලැකන් ඉන් ද බ්‍රයිඩ් එහෙමත් නැත්නම් මනාලිය කළුරිය කිරීමේ චාරිත්‍රය. මේකෙදි කරන්නේ මංගල දවසට කලින් දවසේ මනාලියගේ හෝ මනාලයාගේ යාළුවන් එකතු වෙලා එයාලගේ ඇඟට කුණු බිත්තර මස් පිදුරු තාර වගේ කුණු කසල විසි කරන එක. බැලු බැල්මට හරි අප්‍රසන්න වුණත් මේ අය විශ්වාස කරන්නේ ඒ වගේ අමුතු අපහසු දේවල් විවාහයට පෙර විඳදරා ගත්තොත් ඉදිරි ජීවිතය මොනතරම් බාධා ආවත් පහසුවෙන් ජයගන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් අපේ සංස්කෘතියේ නම් මංගල දවසට මනාලියට සහ මනාලයට ආශිර්වාද කරන්නේ දෙමාපිය පාද වන්දලා මගුල් පෝරුව මත තෙරුවන් සරණ පතලානේ. මෙන්න මේ අප්‍රිකාවේ මසායි ගෝත්‍රයේ නම් මනාලියට ආශිර්වාද කරන්නේ හරි අමුතුම විදිහට. මංගල උත්සවයේදී මනාලියගේ පියා විසින් ඇගේ හිසට සහ පපුවට කෙල ගැසීමෙන් ආශිර්වාද කරන අතරම අපිට මේක අසාමාන්‍ය දෙයක් වුණත් මේ අයගේ සංස්කෘතියේ කෙල ගැසීම කියන්නේ ඉහළම මට්ටමේ වාසනාව ධනය සහ යහපත් ආශිර්වාදය ගෙන දෙන දෙයක්. සාමාන්‍යයෙන් මංගල දිනයක් කියන්නේ කවුරුත් ගොඩක් සතුටු වෙන දවසක්නේ. හැබැයි චීනයේ ටුජිය ජනතාව අතර තියෙන මේ අපූරු චාරිත්‍රයට අනුව මංගල දිනයට මාසයකට කලින් ඉඳලා මනාලිය දිනපතා පැය ගාණක් කරන්න පටන් ගන්නවා. පුදුමේ කියන්නේ මේක තනියම කරන දෙයක් නන් නෙමෙයි. මංගල දිනේ ලං වෙද්දී මනාලියගේ ආච්චි අම්මා නැන්දා වගේම ගමේ අසල්වැසි කාන්තාවන්ද එකතු වෙලා මනාලියත් එක්ක එකට ඉඳගෙන ඇඳීමේ චාරිත්‍රය දිගටම කරනවා. බැලූ බැල්මට මේක දුකක් වගේ පෙවුනත් මෙයාලා විශ්වාස කරන්නේ මේවා සතුටු කඳුළු කියලා. ඒ වගේම මනාලිය තමා හැදී වැඩුණු පවුල දාලා අලුත් ජීවිතයක් පටන් ගන්න නිසාම ඊට පෙර තමන්ගේ ආදරය සහ සංවේදී හැඟීම් ප්‍රකාශ කරන අපූරු ක්‍රමයක් විදිහට තමයි මේක දකින්නේ. ජර්මනියේ තියෙන මංගල චාරිත්‍ර අතර මේ පිගම් මිදීමේ චාරිත්‍රය ඉතාමත් ප්‍රසිද්ධ චාරිත්‍රයක්. සාමාන්‍යයෙන් අපේ ගෙදර පිගම් කෝප බිනෙද්දී අපිට ගොඩක් දුක හිතෙනවා. ඒත් මේ අය නම් මේ චාරිත්‍රය සුබ දෙයක් කියලා තමයි හිතන්නේ. මංගල උත්සවයට කලින් මංගල සභාව එකතු වෙලා පිගම් දහස් ගණන් කඩලා කුඩු කරලා විසි කරලා දානවා. මුළු බිමම පිගම් කැබලි වලින් පිරීලා යනවා. මේ අය මේකෙන් අදහස් කරන්නේ අනාගත විවාහ ජීවිතයේදී හැමදේම විසඳගෙන ඉදිරියට යන්න ඕන කියන එකයි. බටහිර රටවල තියෙන හරිම විනෝදජනක චාරිත්‍රයක් තමයි ගාඩ ටොස් කියලා කියන්නේ. මංගල සාදේ අතරතුර මනාලයා මනාලියගේ කකුලේ පැලඳ සිටින විශේෂ පටියක් කිසිම අතක් පාවිච්චි කරන්නේ නැතුව කෙලින්ම කටින් ගලවනු ලබනවා. ඊට පස්සේ ඒක අවිවාහක තරුණයන් දෙසට විසි කරනවා. මේක අල්ලගන්න තරුණයා තමයි ඊළඟ විවාහ වන තැනැත්තා බවට පත් වෙන්නේ කියලා මේ කට්ටිය විශ්වාස කරනවා. මේ ඔයාලා දකින්නේ ලෙබනනයේ ඇතුළු මැද පෙරදිග රටවල් වල තියෙන අතිශයින් ධනවත් චාරිත්‍රයක් ගැන. මංගල සාදේ අතරතුර විශේෂ තරාදියක් ගෙනවිත් මනාලියව ඒ මත නංවලා බර බලනවා. ඊට පස්සේ ඇගේ බරට හරියන සමාන වන පරිදි රන් නෝට්ටු රන් බාර් සහ වටිනා ආභරණ තරාදියේ අනෙක් පැත්තට දාලා මනාලියට තෑගි ලෙස ලබා දෙනවා. අලුත විවාහ වූ බිරිඳට පවුල තුල හිමිවන අතිමහත් වටිනාකම සහ මූල්‍යමය සමෘද්ධිය තමයි මේකෙන් සංකේතවත් කරන්නේ. වීඩියෝ එක අවසානයේට මම ඔයාලට පෙන්වන්නේ ලෝකේ තියෙන විහිළු සහගතම මංගල චාරිත්‍රය ගැන. නයිජීරියාවේ සිදු කරන මේ චාරිත්‍රය මුව මිලදී ගැනීමේ චාරිත්‍රය කියලයි කියන්නේ. මේ සිරිතට අනුව මනාලිය මංගල උත්සවයේදී කිසිම හිනාවක් නැතුව ගල් ගැහුණු මූණකින් බලාගෙන ඉන්නවා. ඉතින් මනාලයා ඇයව හිනස්සන්න අන් අයත් එක්ක එකතු වෙලා මනාලියට සල්ලි නෝට්ටු විසි කරමින් සතුටු කරන්න උත්සාහ කරනවා.
ඇයට සෑහීමකට පත්වෙන්න පුළුවන් තරම් මුදල් ලැබුණට පස්සේ තමයි ඇය හිනා වෙන්නේ. මේකෙදි සංකේතවත් වෙන්නේ අනාගතයේදී බිරිඳ සතුටින් තියා ගැනීමට සැමියාට මූල්‍ය වශයෙන් හොඳ ශක්තියක් තිබිය යුතු බව සහ විවාහ ජීවිතයේදී තම බිරිඳ වෙනුවෙන් වියදම් කිරීමට රැකබලා ගැනීමට සූදානම් බව පෙන්වීමයි. මේ වගේ ලෝකෙ වටේ තියෙන අරුම පුදුම දේවල් බලන්න එක්ස්ප්ලෝ විදුලු YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න කියලා ඉල්ලන ගමන් මම අදට නවතින්නම්. ඔබට සුබ දවසක්.